අයිබුවන් අද ගැල TV අලුත්ම ලස්සන වැඩක් කරගෙන ආවා. ඉතින් ලස්සන ගැන කතා කරද්දී පැජට් ගැන කතා නොකරම බෑ. හැමෝම ආසයි බලන්න යන්න, දිනන්නේ කවුද බලන්න, සුබපතන්න හැමෝම කැමති. හැබැයි ඒ වගේ වැඩසටහනක් කරන කෙනෙක් වාගෙන අපි ආවා ගැල TV මේ විදියට ඔබට හඳුන්වා දෙන්නට. ගැල TV හැමදාම අලුත් දේ හරි දේ කරන නාලිකාවක් හැටියට අපි ආරාධනා කරා මේ අලුත් පැජන්ට් එකක් පිළිබඳව ඔබට දැනුවත් කරන්න. ඒ පැජන්ට් එක කරන කෙනා ගැන කතා කරද්දී ලංකාවේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේ තමයි 2014 කිරුළ හිමි කරගත් ඒ සුරුපිනට අපි ආරාධනා කරේ ගැල TV නාලිකාව හරහා ඇගේ පැජන්ට් එක පිළිබඳව සමාජගත කරන්නට මෙන්න මේ විදියට. ආයුමන් ඉමායා ලියනගේ තමයි අද අපත් සමග මේ විදියට දොඩමළුවෙන් මොකක්ද මේ පැජන්ට් එක? ඇතර මුලින්ම අයියේ කියන්න ඕන මේක මගේ ජීවිතෙත් මේක ලොකු අවස්ථාවක්. මොකද මේක මගේ පළවෙනි වැඩේ සහ මේක කරන්න ඉතාලිය වගේ විදේශ රටක. ඉතින් මේක විවාහක සහ අවිවාහක කාන්තාවන් තරුණයන් වෙනුවෙන් කරන සුවිශේෂී වැඩසටහනක්. මේකේ නම කිව්වොත් Miss and Mrs Beauty Queen Sri Lanka in Italy. 2025 මේ වසර තමයි ආරම්භ කරන්නේ. ඇයි මේ වගේ පැජන්ට් එකක් කරන්න හිතුනේ? ඒ වගේ තමයි ගොඩාක් කල් නිහඬව ඉඳලා මම දකිනවා හැම වැඩසටහනකට ආරාධිත අමුත්‍යක් ඇටියට පැමිණෙනවා. ඉතින් මේ නිහඬභාවයෙන් පසුව වසර ගණනක් පසුව ඇයි මේ වගේ වෙනසක් සහ මේ වගේ වැඩසටහනක් කරන්න හිතුනේ? ඒකයි මෙහෙමයි. ඇත්තටම මම අර කිව්වා වගේ වසර 5ක් වගේ කාලයක් පොඩ්ඩක් නිහඬ වෙලා හිටියා. ඒකට හේතුව මම ලංකාවේ ඉඳලා ඉතාලියට එන්නේ විවාහ වෙලා. ඊට පස්සේ මම සැමියාත් එක්ක සහ ඊට පස්සේ මට දැන් පුංචි බබාලා දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ඒ පෞල් ජීවිතේට තමයි මම පොඩ මුල් තැන දුන්නේ. ඉතින් අවුරුදු 5ක් විතර වගේ ගත වෙනකොට මම කල්පනා කරා දැන් මම පොඩ්ඩක් සද්ද නැතුව හිටියා වැඩි නිහඬව හිටිය කාලේ පොඩ්ඩක් වැඩි කියලා. ඉතින් මං හිතුවා මගේ තියෙන ශාස්ත්‍රීය අත්දැකීම් ඒ දැනුම ඒ දේවල් උපයෝගී කරගෙන දැන් මම ජීවත් වෙන්නේ ඉතාලියනේ. එතකොට මොකක්ද මට මේ රට ඇතුලේ මට කරන්න පුළුවන් දේ මොකක්ද කියන දේ මම පොඩ්ඩක් දීර්ඝකාලීනව සැලසුම් කරා. කල්පනා කරා මොකද මට කරන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මම කල්පනා කරා බලාගෙන ඉන්නකොට මේ ඉතාලිය ඇතුලේ තව බොහොම මේ වගේ බියුටි පැෂන්ස් කරනවා. වසර ගාණක් තිස්සේ කරන අය ඉන්නවා. ඉතින් මම කල්පනා කරා මට මේ වගේ දෙයක් කරන්න බැරිද? මොකද හේතුව මම මේ ශාස්ත්‍රයේ හිටපු කෙනෙක්. ඒතකොට අත්දැකීම් තියෙනවා, ජාත්‍යන්තර තරඟවල අත්දැකීම් තියෙනවා, ඒ දැනුම තියෙනවා. ඉතින් මං හිතුවා මේක නිකන් අර අපතේ යන්න නොදී මම මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා. ඉතින් ඒ හින්දා තමයි මම සැලසුම් කරේ මේක ඇත්තටම ගිය අවුරුද්දේ ජුනි මාසෙ විතර ඉඳන් සැලසුම් කරා මම මේක මොන විදිහටද වෙන්නේ කියලා. මොකද අයියේ මේ වගේ කටයුත්තක් අර මාසෙකින් දෙකකින් තුනකින් එකපාර කරලා ඉවර කරන්න බෑ. මේ මොකද වැඩක් හරියට කරනවා නම් අපි දීර්ඝකාලීනව සැලසුමක් තියෙන්න ඕන. අපි හරියට ඒක කළමනාකරණය කරගන්න ඕන. ඉතින් ඒ හින්දා මට ලොකු කාලයක් අවශ්‍ය වුණා මේක කොහොමද මම සැලසුම් කරගන්නේ කියලා. බොහෝ කාලයකට පසුව ඔන්න ඔබ බලාපොරොත්තු වෙලා හිටියේ විනිවිද භාවකයේ යුතුව විනිශ්චයත් එක්ක තමයි මේ වැඩසටහන කරන්න යන්නේ. විනිශ්චය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මොන වගේ වකවානුවකද මේ වැඩසටහන තියන්න බලාපොරොත්තු වෙන්නේ? මේක අයියේ කොහොමත් අපි ජුනි 22 වෙනිදා අපේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් පැවැත්වෙනවා. ඒ ගමන්ම අපේ අවසන් තරඟකාරියෝ කීප දෙනාව අපි මිස් මිසිස් කැටගරි දෙකෙන්ම අවසන් තරඟකාරියෝ ටික අපි තෝරාපත් කරගන්නවා. ඊට පස්සේ ජුනි 22 ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් එක්ක ඒගොල්ලන්ගේ අනුතරඟ එහෙම නැත්නම් මිනි පැෂන්ස් අපි පවත්වනවා. ඉතින් ඊට පස්සේ අපි අගෝස්තු අවසානයේ සැප්තැම්බර් අගෝස්තු ඒ කාලවකවානුවේදී අපි අවසන් මහා තරඟය පවත්වන්න සූදානම් කළා. එදාට තමයි 2025 Miss and Mrs Beauty Queen in Italy ශ්‍රී ලංකා in Italy කියන වැඩසටහනේ කවුද රූප රාජිනිය කියන එක දැනගන්න පුළුවන්කම තිබෙන්නේ විවාහකාංශ සහ අවිවාහකාංශ. දැන් මේ වැඩසටහන කරද්දී විශේෂයෙන්ම අයදුපත් යොමු කරන්න තියෙන කාල සීමාවක් තියෙනවා. ඔව් අය දැන් අපි මේක ඇත්තටම දැන් මාස 3ක් වගේ කාලයක් අපි අයදුම්පත් කැඳවන්න කාලය යොදවලා තියෙනවා. ඉතින් දැන් මේ යන්නේ අවසාන වකවානුව. මොකද මාස 3ක් වගේ කාලයක් මම තීරණය කරේ කාලය යොදවන්න ඕන කියලා. ලංකාවේ වගේ නෙමෙයි අය මේ වගේ විදේශ රටකදී බොහොම අපිට අමාරුයි. ඒ කියන්නේ මේ වගේ තරගයක් පවත්වන්න සහ අපිට අනුග්‍රහකෙන් හොයාගන්න, එතකොට තරගකාරියන් මේකට දුම්පත් ගෙන්න ගන්න හරි ඒ කියන්නේ දුෂ්කරතාවයක් තියෙනවා. ඒකට හේතුව මේ වගේ විදේශ රටක බොහොම සීමිත පිරිසක් තමයි අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. ඒ පිරිසගෙනුත් මේ වගේ දෙයකට කැමති සහ ඒ වයස් සීමාවන් වල අය ඒ තවත් පොඩි පිරිසක් නෙන්නේ. ඉතින් ඔය සුළු පිරිස තමයි හැම තරගයකටම දැන් මේ වසර ගත්තොත් මගේ තරගයත් එක්ක තව තරග කීපයක් පැවැත්වෙනවා.
ඉතින් එතකොට මේ ඒ සුළු පිරිසම තමයි මේ හැම තරගයකටම අයදුම් කරන්නේ. ඉතින් හරි තරඟකාරීත්වයක් තියෙනවා සහ අභියෝගයක් තිබුණා මට මේ තරගය පටන් ගද්දිත්. ඉතින් ඒ නිසා තමයි මම තීරණය කරේ මාස 3ක් වගේ කාලයක් කියලා කියන්නේ පොඩි ලොකු කාලයක් තියෙනවා කට්ටියට අයදුම්පත් එවන්න. ඉතින් දැන් මේ වෙනකොට අපේ අයදුම්පත් කැඳවීම අවසන් කරගෙන යන්නේ මේ මාසයේ අවසානයේ ජුනි මාස මුල් සතිය වගේ වෙනකොට අපි අයදුම්පත් කැඳවීම අවසන් කරනවා. ඔව් එතකොට අපි කොහොමද අයදුම්පත් තාම අයදුම් කරලා නැත්නම් කියන්නේ කොහොමද අයදුම් කරන්නේ? ඔව් නව තාක්ෂණයත් එක්ක එකතු වෙලා සහ ඉතාමත් ලේසි විදිහට තමයි අයදුම්පත් කැඳවන්න අයදුම්පතක් යොමු කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මතක් කරන්න ඕන VSL ආයතනය ඒගොල්ලෝ තමයි අපේ පැෂන්ට් එකේ ඩිජිටල් මීඩියා පාර්ට්නර් විදිහට කටයුතු කරන්නේ. ඉතින් විශාල සහයෝගයක් මට දක්වනවා ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ එක මම කතා කරනකොට ඉතාමත් කැමැත්තෙන් මාත් එක්ක මේ අත්වල බැඳගත්ත මේ වැඩේට. මොකද ඒගොල්ලන්ගේ තියෙන තාක්ෂණික ඒ කියන්නේ උපක්‍රම භාවිතා කරලා හරිම ලේසියෙන් VSL app එක ඕනම කෙනෙක් මම හිතන්නේ දන්නවා ඉතාලියේ ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නවා VSL app එක. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එකට VSL app එක ඩවුන්ලෝඩ් කරලා ඒකට ගිය ගමන්ම තියෙනවා අපේ ඇප්ලිකේෂන් ෆෝම් එක. ඉතින් ඒක ඔන්ලයින් ෆිල් කරන්න තියෙන්නේ ඇප්ලිකේෂන් ෆෝම් එක. ඒක ෆිල් කරා ඊට පස්සේ සබ්මිට් කරන්න තියෙන්නේ. තාමත් පහසුයි. මම හිතන්නේ හැමදේම පහසුයි. ඒ පහසු සහ පිළිවෙලට මම හිතන්නේ හඳුන්වා කරා මොකක්ද මේ පැජන්ට් එකේ නම සහ මොකක්ද තියෙන වගවානුව ඒ වගේම ඇතුළත් වෙන්නේ කොහොමද ඒ තරගකරුවන් ඇතුළත් වීම අවසානයේ දිනේ මොකක්ද මේ හැම දෙයක්ම සඳහන් කරා. හැමෝම විශේෂම බලන්නේ විනිශ්චය පිළිබඳව. ඒ කියන්නේ හරියාකාරව මේ විනිශ්චය ලැබෙනවද කියලා. විනිශ්චය මණ්ඩලය කවුද කියන එකත් අපි හැමදාම හැම කෙනාම බලා ඉන්න පිළිතුරක් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිතුරත් එක්ක කවුද මේ විනිශ්චය මණ්ඩලය කොහොමද සහතිකයක් දෙන්නේ මේ විනිශ්චය හරියටම දෙනවා කියලා. ඇත්තටම අයියේ මුලින්ම කියන්න ඕන අපි ජූනි 22 පැවැත්වෙන අනුතරඟ මිනි පැජන් සඳහාත් අපි ඒ තරඟවලට ඒ කියන්නේ ඒ අංශවලට ඉතාමත් ගැළපෙන විනිශ්චයකරුවන් තමා මේ අපේ විනිශ්චය මණ්ඩලය සඳහා තෝරාගෙන ඉන්නේ. ඊට අමතරව අපි අවසන් මහා තරඟය ගැන කියනවා නම් ඉතාමත් ප්‍රවීණයෝ එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රය ගැන ඉතාමත් පුළුල් දැනුමක් තියෙන අත්දැකීම් තියෙන විනිශ්චය මණ්ඩලයක් තමයි මේකට සහභාගී වෙන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අවසන් මහා තරඟයේදී අපි ප්‍රතිඵල නිකුත් කරනවානේ අනුතරඟවල ජයග්‍රාහිකාව ඒ කියන්නේ මිනි පැජන්ට්ස් වල ජයග්‍රාහිකාව නිවේදනය කරනකොට ඒ අනුතරංගය විනිශ්චය කරපු විනිශ්චයකරුවාගේ අකුණු මට්ටම මොකක්ද කියලා අපි ඒ LED බෝල් එකේ අපි දානවා. මෙන්න මේ තරඟේ අපි හිතමුකෝ මිස් ෆොටෝජෙනික් කියලා. එතකොට ඒ තරඟකරුවන් කවුද මොන විනිශ්චයකරුවාගේ මොන තරම් ලකුණු ප්‍රමාණයක් ලැබිලා තියෙනවද කියලා අපි ඒක හැමෝටම පෙන්නනවා. කවුද මේ විනිශ්චය මණ්ඩලය? ඇත්තටම අවසන් මහතරගේ නම් මම හිතනවා ඒක පොඩක් අපි රහසක් විදිහට තියාගමු. මම කැමතියි පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න කට්ටියව. ඉතින් මොකද අයි අපි දැන් වීසා කටයුතු කරගෙන යනවා. ලෑස්ති වුණාට පස්සේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම. ඉතින් හැබැයි අපේ විනිශ්චය සඳහා මම හිතනවා අපේ මේ ගෑනු ළමයි ගොඩක් ආස කරන කට්ටියක් සම්බන්ධ වෙයි කියලා. මම එහෙනම් ඒක පොඩක් කුතුහලය දනවන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙද්දී අපි යනවා දැන් මේ පැජන්ට් එකක් කරනකොට ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. ඔයාලට තනියෙන් කොහොමද මේ පැජන්ට් එකක් කරන්නේ මේ දැන් බොහෝ කාලෙක නිහඬ වෙලා ඉඳලා කොහොමද මේ පැජන්ට් එක තනියෙන් මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අයියේ ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මම කියන්නේ ඉතාලියට අලුත් කෙනෙක්. එතකොට මම වසර 5ක් විතර ඉතාලියට ඇවිල්ලත් මම නිහඬ වෙලා හිටියා. නමුත් දැන් මට මේ කාලවකවානුවේදී දැනෙනවා අර මම ලංකාවේ ඉන්නවා වගේම තමයි. මොකද මට උත්සව සඳහා ආරාධනා කරනවා, විනිශ්චය සඳහා ආරාධනා කරනවා. දැන් අර ලංකාවේ මෙහි වෙනසකට තියෙන්නේ මම අර රංගනයට දායකත්වය දක්වන්නේ නැහැ. එච්චරයි. ඉතින් අනිත් හැමදේම අර ලංකාවේ වගේම මට ගොඩක් උත්සව වලට ඒ වගේ ආරාධනා ලැබෙනවා. ඉතින් මෙතනදී මතක් කරන්න ඕන මං වගේ අලුත් කෙනෙක් මේ ඉතාලියට සහ මේ මිලානෝ නගරයට අලුත් කෙනෙක්. මොකද මිලානෝ නගරය කියන්නේ ඉතාමත් තරඟකාරී නගරයක්. ඉතින් මේ වගේ නගරයක මගේ පළවෙනි වැඩේ මේ වගේ කියන්නේ අර ආධුනිකයෙක් කරනකොට මම බලාපොරොත්තු වුණාට වඩා ඉතාමත් විශාල සහයෝගයක් මට ලැබුණා. ආධුනික දැවැන්ත වැඩක්. ආධුනිකයෙක් කරන දැවැන්ත වැඩක්. අනිවාර්යෙන්. මොකද මම ලංකාවට මාව ලංකාවේ අය දන්නවා වුණාට අයියේ දැන් මම වසර 5ක් විතර නිහඬ වෙලත් හිටියානේ. එතකොට මිනිසුන්ට මාව දැන් අමතක වෙලා තියෙනවා මම කවුද කියන එක.
නමුත් ඒ වගේ වගමානුවක ඉද්දි මම අභියෝගයක් ගත්තේ. කියන්නේ මම අලුත් කෙනෙක් නේ, මං කිව්වා වගේ මේ මිලාන් නගරයට සහ ඉතාලියට. එතකොට මම බලාපොරොත්තු වුණාට වඩා ඉතාමත් අනුග්‍රාහකත්වය මට ලැබුණා. ඒ වගේම තමයි අපිට ප්‍රධාන අනුග්‍රාහකයෙක් අපිට ලැබුණා. ඉතින් ඇත්තටම අපේ මේන් ස්පොන්සර් අපි මතක් කරන්න ඕන. අපේ ඉතාලියේ ලයිට් හවුස් ඉතාලිය තමයි අපේ මේන් ස්පොන්සර්. දිනේෂ් පතිරගේ මහත්මයාව මම ආදරෙන් මතක් කරනවා. මේ වෙලේ ඉතාමත් විශාල සහයෝගයක් අපිට දක්වනවා. සහ අනිකුත් දැන් මේ වෙලේ නම් විදිහට කියන්න බැරි තරම් අපිට ස්පොන්සර්ස්ලා අපිට හම්බුණා. ඒ වගේම අපේ ඔෆිෂියල් පාර්ට්නර්ස්ලා ඔයගොල්ලොත් ඉන්නවා අපේ ඔෆිෂියල් පාර්ට්නර් කෙනෙක් විදියට. ඉතින් ඒ වගේ මට ඒ දක්වපු සහයෝගයයි. ඒ කියන්නේ ඒක මට වචන වලින් විස්තර කරගන්න බැරි තරම් ඒ කියන්නේ ඒක මට සතුට නිහතමානී ආඩම්බරයක්. මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ මං වගේ ආධුනිකයෙක්ව විශ්වාස කරලා මේ ඉතාලියට අලුත් කෙනෙක් නේ මම. ඒකට මාව විශ්වාස කරලා මෙයා මේ වැඩේ කරයි කියලා මාත් එක්ක එකතු වුණු පිරිසට ස්තුතිවන්ත වෙනවා. ඒ ස්තුතියත් එක්කම අවසාන වතාවට අවසාන අපේ බලයින්න ප්‍රේක්ෂකයන්ට මේ පැජන්ට් එක පිළිබඳ ඇයි මේ පැජන්ට් එක බලන්න ඉන්න ඕනේ නැත්නම් පැජන්ට් වලට තියෙන වෙනස ඒ පිළිබඳව කෙටියෙන් හඳුන්වා දුන්නු. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ තරගයත් එක තව තරග කිහිපයක්ම පැවැත්වෙනවා. එතකොට මොකක්ද විශේෂත්වයක් තියෙන්න ඕනනේ දැන් අපේ පැජන්ට් එකට ඇයි මේකට මම ඇප්ලයි කරන්න ඕන මොකටද කියන දේ මගෙන් ඒ කියන්නේ මට වුණත් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මම තරගයකට ඇප්ලයි කරලා තියෙනවා. මේකෙදි මම විශේෂයෙන් මතක් කරනවා අපේ මිස් කිරුල මිස් කැටගරි එක කියන්නේ අවිවාහක කිරුල ජයග්‍රහණය කරන ජයග්‍රාහිකාව මේ වසරේ ඔක්තෝබර් මාසයේ පිලිපීන්ස් වල පිලිපීනයේ පැවැත්වෙන මිස් ඒෂියා පැසිෆික් ඉන්ටර්නැෂනල් කියන ජාත්‍යන්තර තරගයේ ඉතාලිය නියෝජනය කරමින් සහභාගී වෙනවා. ඊට පස්සේ අපේ මිසිස් කැටගරි එකේ විවාහක කිරුල ජයග්‍රහණය කරන ජයග්‍රාහිකාව ඒත් මේ වසරේ ඔක්තෝබර් මාසයේ තායිලන්තයේ පැවැත්වෙන මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් කියන ජාත්‍යන්තර තරගයට සහභාගී වෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරලා. ඉතින් මම හිතනවා මේක ඉතාමත් ලොකු අවස්ථාවක් අපේ තරුණියන්ට අපේ විවාහක කාන්තාවන්ට මේකේ සියලුම බලතල ඒ කියන්නේ මට ලැබිලා තියෙනවා කියන්නේ ජාත්‍යන්තර සහතික කිරීමකින් ජාතික අධ්‍යක්ෂිකාව විදිහට. එතකොට මේ තරග දෙකටම ජයග්‍රාහිකාවක් යැවීමේ සහ සියලුම බලතල නීතිමය බලතල සියල්ලක්ම මට තමා හිමි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමා මේ තරගයේ ජයග්‍රහණය කරා හෝ නොකරා ඒ හැම කෙනෙකුටම අපි ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති රංගන ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්නද නිරූපණ ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්නද ඒ වගේම තමා දැන් අපි හිතන්නේ අපි දැන් ওই හඬ කැවීම් නිවේදනයේ ඒ දේවල් වලින් ඉදිරියට යන්නද අපි ඒගොල්ලන්ට මූලික හදාරීමක් ලබා දීලා ඒ අවස්ථාවල් හැම දෙයක්ම සලසා දෙන්න සූදානම් කරලා තියෙනවා. එහෙනම් ජයග්‍රහණය කරන කිරුල පමණක් නෙවෙයි ජයග්‍රහණය කර නොකරත් මේට සහභාගී වීමම ජයග්‍රහණය බවට පත් වෙනවා. මම හිතන්නේ ඔබට හොඳට වැටහෙන්නේ නැති මේ පැජන්ට් එක මේ වැඩසටහන තුල ඔබට ලැබෙන ජයග්‍රහණී දේවල් මම හිතන්නේ සහභාගී වීමම ජයග්‍රහණයක්. මම හිතන්නේ බොහෝ පැතිකඩයන් ඔස්සේ ඔබේ දක්ෂතා විහිදී පැතිරෙන්නට ඔබට අවකාශ ලැබෙනවා විවිධ මාර්ගයන් ඔස්සේ. මම හිතන්නේ හොඳ අවස්ථාවක් හොඳ තෝතැන්නක් බවට පත් වෙයි අපේ තරුණයන්ට. ඒ වගේම විවාහක අපේ කාන්තාවන්ට දක්ෂතා තියෙන හැකියාවන් තියෙන හැමෝටම හොඳ තෝතැන්නක් බවට පත් වේවි. Miss and Mrs. Beauty Queen Sri Lanka in Italy 2025 කියන මේ තරගයට සහභාගී වුණා. ඉතින් අපිත් එක්ක මේ මොහොතේ එකතු වුණේ ඔබ දන්නවා ජනප්‍රිය රංගන ශිල්පිනිය ඉමාය අලියනගේ. ඉතින් එතුමිය තමයි මේ අධ්‍යක්ෂිකාව හැටියට වැඩ කරන්නේ, මේ ප්‍රධානී හැටියට වැඩ කරන්නේ. මම හිතන්නේ පැහැදිලි වන්නට ඇති හැම දෙයක්ම. මම හිතනවා ඔබත් ඇතුම් කරලා නැත්නම් ඔන්න දැන් අවස්ථාව ඔබට මේ සඳහා ඇතුම් කරන්න. ඉතාමත් ඉක්මනින්ම ඇතුම් කරන්න. මේ මාසේ 31 වෙනිදා වෙනකල් විතරයි මේ තරගයේ සඳහා ඇතුළු වීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේ කාලවකවානුව තුළ ඉතාමත් ඉක්මනින්ම PSL app එක ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ ආයුධ පද යොමු කරන්න කියලා ආරාධනා කරමින් අපි සමුගන්නවා. එනම් තවත් ලස්සන දවසක මෙවැනි වූ වැදගත් වැඩසටහනකින් හමු වෙමු බලාපොරොත්තු වෙන ඉමායලීගේ ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණා. ස්තුතියි. හරි. එනම් ගල් TV හැමදාම අලුත් දේවල් එකතු කරගෙන ඔබ වෙත බෙදා හරින්නට බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක රැඳී සිටින්න අපි ආරාධනා කරනවා. එනම් අපි ගිහින් එන්න තවත් දවසක ලස්සන දවසක හමු වෙමු බලාපොරොත්තු